ආයුබෝවන් කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා නේද? ඉතින් වෙනදා වගේම Life with Mom and Sanu YouTube channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ පහුගිය මල් සේල් වලින් මල් ගත්ත හැමෝටමත් මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. මේ වෙනකොට මට ලොකු යාළුවෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මාත් එක්ක නිතර කතා කරන මල් වගේම ලස්සන හදවත් තියෙන ලස්සන අදහස් තියෙන ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. ඔය අතරේ මට පුංචි මතක් කිරීමකුත් කරන්න වෙනවා. මල් පැල ඕඩර් කරනකොට මම මල් පැල වෙන් කරනවානේ. ඉතින් ඕඩර් 2-3ක් විතර ඉතිරි වෙනවා. අනේ එහෙම කරන්න එපා. මට පුංචි කෝල් එකක් දීලා කියන්න මල් පැල ගන්න විදිහක් නැත්තම් ගන්න පහු වෙනවා නම් මොකක් හරි මට පණිවිඩයක් දෙන්න. එතකොට මට මේ මල් පැල වෙන කාට හරි දෙන්න පුළුවන්නේ. තරහ වෙන්න නම් එපා. මං ගාව දැන් මේ විදිහට මල් පැල ගොඩාක් එකතු වෙලා තියෙනවා. මම මල් පැලවලට රසායනික පොහොර පාවිච්චි කරන්නෙත් නැති නිසා ඒ කියන්නේ මට එහෙම රසායනික පොහොර පාවිච්චි කරන්න හොඳ නැහැ. ඉතින් මල් පැල ගෙනල්ලා එහෙම ඉදිරි වුණාම මට ඉතින් අපහසුයි. මොකද මං සල්ලි දීලානේ මල් පැල අරන් එන්නේ. ඒ කොහොම වුණත් අද මම මගේ 13 වෙනි මල් පැල සේල් එක ගේනවා ඔයාලා වෙනුවෙන්. තාම මාව subscribe කරලා නැත්තම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කර සිටිනවා. අංක 1ට තියෙන දවල් කුමාරි එකක්. දවල් කුමාරි ක්‍රීම් පාට රුපියල් 200යි. අංක 2 දවල් කුමාරි දම් පාට එක රුපියල් 200යි. අංක 3 දවල් කුමාරි සුදු පාට එකක්. ඒකේ කැකුළු තියෙනවා රුපියල් 200යි. අංක 4 නීලකාන්ති දම් පාට ලස්සන මලක් ඒකේ තියෙන්නේ රුපියල් 200යි. අංක 5 තාරුකායිද්ද රුපියල් 200යි. අංක 6 ඇප්‍රිකන් වයලට් 200යි. අංක 7 පැන්ටාස් රෝස පාට එක 200යි. අංක 8 පැන්ටාස් සුදු පාට එක 200යි. අංක 9 බෝගන්විලා තද රෝස 150යි. අංක 10 බෝගන්විලා තැඹිලි පාටය 150යි. අංක 11 බෝගන්විලා දම් පාට මල් ඒකේ කොළ කහ පාට මික්ස් වෙලා තියෙන්නේ ඒක රුපියල් 200යි. අංක 12 150යි. අංක 13 200යි. අංක 14 කැලතියා එකක් තියෙන්නේ ඒක 200යි. අංක 15ත් කැලතියා එකක් 250යි. අංක 16 විහාරිද්ද ක්‍රීම් පාට පොඩි ගස් ඒක 250යි. අංක 17 විහාරිද්ද සුදු පාට එක 250යි. අංක 18 විහාරිද්ද ලොකු ගහක් තියෙන්නේ පොහොට්ටු තියනවා ඒ වගේ 350යි. අංක 19 රේන් ලිලි පඳුරක් තියෙන්නේ ඒකේ රෝස පාට මල් හැදෙන්නේ 250යි. අංක 20 අයිරිෂ් දම් පාට කහ පාට මික්ස් වෙලා මල් හැදෙන එක 250යි. අංක 21 හයිඩ්‍රෙන්ජියා 300යි. අංක 22 තෙබු ඒකේ රතු පාට මලක් පිපෙන්නේ 150යි. අංක 23 ඒකේ දම් පාට මලක් පිපෙන්නේ රුපියල් 100යි. අංක 24 බටර් කප් පැල ඒකේ කහ පාට මලක් පිපෙන්නේ 150යි. අංක 25 බෝවිටියා 150යි. අංක 26 අයිරිෂ් කහ පාට මලක් පිපෙන එක 150යි. අංක 27 බක්මි එකක් තියෙන්නේ ඒකේ චූටි චූටි ගෙඩි හැදිලා තියෙන්නේ බොන්සායි විදියට හදා ගන්නවා නම් ඒක තවත් ලස්සනයි ඒක 400යි. අංක 25 සුදු පාට මලක් පිපෙන මල් වලක් තියෙන්නේ ඒක 300යි. අංක 29 සුදු පාට ලස්සන මල් පොකුරක් හැදෙන ගහක් තියෙන්නේ ඒක 300යි. අංක 30 ලස්සන විසිතුරු පත්‍ර තියෙන ශාකයක් තියෙන්නේ අංක 30 රුපියල් 300යි. අංක 31 250යි.
අංක 32 250යි. අංක 33 රබර් ප්ලාන්ට් එක 300යි. අංක 34 පිලෝ එක 250යි. අංක 35 ඒ විසිතුරු පැලය 250යි. අංක 36ට පෝතොස් එකක් තියෙන්නේ 250යි. අංක 37 300යි. අංක 38 300යි. අංක 39 150යි. අංක 40 එටිසෙලාට් එකක් තියෙන්නේ 150යි. අංක 41 රතු පාට මෙරුන් පාට මික්ස් වෙලා තියෙන මුකුණු යන වර්ගයක්. ඒක රුපියල් 100යි. අංක 42 250යි. අංක 43 200යි. අංක 44 250යි. අංක 45 100යි. අංක 46 ඒකෙම ලොකු පැලයක් තියෙන්නේ. ඒක හැංගින් පොට් එකකට තමයි ගොඩක්ම ලස්සන. ඒක 250යි. අංක 47 100යි. අංක 48 ඒකෙම ලොකු පඳුරක් තියෙන්නේ 350යි. අංක 49 ඕකිඩ් එකක් තියෙන්නේ දම් පාට මල් පිපෙන. ඒක රුපියල් 300යි. අංක 50ට තියෙන්නේ ඕකිඩ් එකක්. ඒකේ මෙරුන් පාට ලස්සන මල් පොකුරක් පිපෙන්නේ. ඔයාලට මං මල පෙන්නන්නම් ඒක. මෙන්න මේ වගේ ලස්සන දිග මල් පොකුරක් හැදෙන්නේ ඒකේ. අංක 50 රුපියල් 300යි. ඉතින් වෙනදා වගේම මේ මල් පැල අතරේ ඔයාලා කැමති මල් පැල තියෙනවා නම් මේ මිලට සාධාරණයි කියලා හිතෙනවා නම් මට මල් පැල එවන්න පුළුවන්. ලංකාව පුරාම කුරියර් පහසුකම් තියෙනවා. මට WhatsApp මැසේජ් එකක් දාන්න. එහෙමනම් අදට ගිහින් එන්නම්. ඔයාලට තෙරුවන් සරණයි.